හරි වැඩ. මේ අපි ගමු මොකක්ද දන්නවද? අපේ පේපරේ තමයි අරුණලි සටහන්. අංක 1. හරි. ඊට පුතේ අපි ගිය සතියේ මේ පේපරේ ලිව්වා. ඔබ ලිව්වා. ඒතර අපි මේ සාකච්ඡා කරන මේ පේපරේ මොකද්ද? ඔබ ලියපු උත්තරේ හරිද වැරදිද? බලා ගන්න. පුතේ 10 වසර පළවෙනි ප්‍රශ්නේ අහලා ගොඩක් වෙලාවට අහන්නේ 10 වසරේ. ඒතර 10 වසරෙන් අහනවා නම් කෙල්ල මේ අපි බලනවා මේ මොකද්ද අහන්නේ? මේකේ අහන්නේ මොනවද? හරි. අපි බලනවා මේකේ පළවෙනි ප්‍රශ්නේ යමු. ඉතිහාසය හැදෑරීමට සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මේ පාඩම තමයි මූලාශ්‍රය. හරි. මේ පාඩම තමයි මූලාශ්‍රය. පුතේ මේ මූලාශ්‍ර පාඩමේ අපි ඉගෙන ගත්තා ඉතිහාසය හැදෑරීම සඳහා අවශ්‍ය මූලාශ්‍ර මොනවද කියලා. එතකොට අපිට පැටවු ඉතිහාසය හැදෑරීම සඳහා සාහිත්‍ය මූලාශ්‍ර හැදෑර අපි සාහිත්‍ය මූලාශ්‍ර කියලා ගන්නෙ මොකද්ද? සාහිත්‍ය මූලාශ්‍ර මොකද්ද? සාහිත්‍ය මූලාශ්‍ර කියනවා මොනවා කියලා සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? අපි කියනවා දැන් මූලාශ්‍ර හැදෑරීමේ කොටස් දෙකයි. එකක් සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එතකොට පුතේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියනවා මොනවද කියන්නේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා අපි ඔයාලා දන්නවා දැන්. මම ඔච්චර ඒක මොකක්ද කියලා කියන්න ඕනේ නැති තරම්. හරි. එතකොට පුතේ සාහිත්‍ය මූලාශ්‍ර හදාරන්න නම් නැත්නම් සාහිත්‍ය මූලාශ්‍ර අපි අධ්‍යයනය කරන්න නම් අපි මේ සාහිත්‍ය මූලාශ්‍ර දැන් මෙහෙම කියනකො අපි පොතක් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ පොත අධ්‍යයනය කරන්න නම් ඔබ සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද? දැන් මහවංශය ඔබ කියවනවා නම් ඔබ මහවංශය කියවද්දී ඔබ මොනවද දැනගන්න ඕනේ? මොන විදිහටද ඒක දිහා බලන්න ඕනි කියලා දේ අපි කතා කරනවා. ඒතර ඉතිහාසයේ හදාරීමේදී සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරි. ඒතර මොකද්ද පුතේ ඉතිහාසය හදාරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු? අපි ගන්නවා පළවෙනි එකක් තමයි අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ මූලාශ්‍රය රචනා වූ කාලය. යම් කිසි සිදුවීමක් වෙලා කොච්චර කාලයකට පසුවද මේක සිද්ධ වුනේ? මේක රචනා වුණේ කොච්චර කාලයකට පසුවද කියලා අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ එක තමයි පුතේ මූලාශ්‍රයේ කතුවරයා. මේ කතුවරයා කවුද? ඒ කතුවරයා මොන වගේ කෙනෙක්ද? ඒ කතුවරයාගේ මොන වගේ චර්යාවක්ද තිබුණේ? ඒතර ඒක දැනගන්න ඕනේ. අපි ඒ කතුවරයා ගැන හොඳින් දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ මූලාශ්‍රය අධ්‍යයනය කිරීමේදී ඉතිහාසය හැදෑරීම පොඩ්ඩක් අමාරු ගතියක් එනවා. හරි. ඊළඟ දෙවෙනි එක තමයි පුතේ කතුවරයාගේ අරමුණ නැත්නම් මූලාශ්‍රය ඒ අරමුණ මොකක්ද? ඒතර මූලාශ්‍රය රචනා කරන්නේ ඇයි කතුවරයා කියලා අපි අනිවාර්යෙන් දැනගන්න ඕනි. ඊළඟ එක තමයි පුතේ මේ මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. මේ මූලාශ්‍රය ලියන්න නැත්නම් මේ පොත ලියන්න මහවංශය නම් අපි ගන්නේ මහවංශය ලියන්න. එයා කොහොමද කරුණු ගත්තේ කියලා අපි අනිවාර්යයෙන්. ඒතර ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මම කිහිපයක් කිව්වා. එකක් තමයි මොකද්ද පුතේ? මූලාශ්‍ර රචනා වූ කාලය, මූලාශ්‍රයේ කතුවරයා, මූලාශ්‍රයේ කතුවරයාගේ අරමුණ මොකක්ද? ඊට පස්සේ අපි කතා කරන පුතේ කරුණු සපයාගත් ආකාරය. මෙන්න මේ ටික තමයි පුතේ ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද කියලා සාකච්ඡා කරා. හරි. අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. මොකද අපිට තියෙන පුංචි වෙලාවක්. ඒ වෙලාවේ අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒකත් අහලා තියෙන පුතේ පළවෙනි පාඩමෙන්මයි ගම්පොළ රාජ්‍ය සමයේ සිට පිටිපස්ස බලන්න බෑ බං. මං ඉස්සරහා බලාගෙන කියන්න. හරි. ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා මෙරට ශාසන හා දේශපාලන ඉතිහාසය හැදෑරීම සඳහා වැදගත් මූලාශ්‍ර දෙකක් දක්වන්න. පුතේ දැන් උඹලට මේ ගම්පොළ යුගයයි කෝට්ටේ යුගයයි කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ. හරි. ගම්පොළ යුගයේ ඉඳලා කෝට්ටේ යුගයේ සඳහා අපි මූලාශ්‍රය ගැන අපි කතා කරලා තියෙනවා මීට කලින්. ඒතර මේ ගම්පොළ යුගයේ ඉඳලා කෝට්ටේ යුගය දක්වා ලංකාවේ ශාසන ඉතිහාසය හා දේශපාලනය හදාරන කෙනෙක් නම් එයා මොකද්ද ගන්න ඕනි මූලාශ්‍රය කියලා ගන්න. අපි දන්නවා ශාසනික ඉතිහාසය හැදෑරීම සඳහා මෙන්න මේ කාලේදී අපිට අනිවාර්යෙන් ගන්න ඕනි දෙයක් තමයි පුතේ නිකාය සංග්‍රහය. ඊට පස්සේ අපි ගන්නවා දේශපාලනය. පුතේ දේශපාලනය ගන්නවා මොකක් කියලාද? ඔව් දේශපාලනය හදාරන්න. ඔබ ගම්පොළ ඉඳලා කෝට්ටේ දක්වා දේශපාලන ඉතිහාසය හදාරන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ මොකද්ද පොත? රාජාවලිය හදාරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ශිලා ලේඛනවල වාර්තා කර තිබූ කරුණු
දක්වන්න. ශිලා ලේඛන කියන්නේ මොකක්ද? ඔව්. ගල් වල කොටන ලද ලේඛන වලට කියනවා පුතේ ශිලා ලේඛන කියලා. ශිලා කියනවා අපි ගල් වලට. ආ ගලට කියනවා ශිලා කියලා. ඒතකොට පුතේ ගලට ශිලා කියනවා නම් තව කියනවා සෙල්ලිපි කියලානේ. ඒතකොට මේ සෙල්ලිපි වල ලියන ලද ලේඛන ඇයි සෙල්ලිපි කෙටුවේ? නිකන් අතල්ලයක් ගිහිල්ලා පොඩි වෙලාවක නිකන් ඔයේදි කියලා දැම්මා. එහෙම සීන් නැද නෑ. ඒක ලියන්න මොකක් හරි අරමුණක් තියෙනවා. හරි. එතකොට පුතේ ඒක ලියන්න මොකක්ද අරමුණ? එහෙම නැත්නම් මේ සෙල්ලිපි කොටන්න ඇයි හේතුව කියලා අපි බලනවා. එතකොට සෙල්ලිපි කෙටුවේ ඇයි? දැන් බලන්න ඒ භාෂාවෙන් කිව්වම හරිනේ. සෙල්ලිපි කෙටුවේ ඇයි? හරි. එතකොට සෙල්ලිපි වල තිබුණේ මොනවද කියන දේ අපි ගන්නවා. එතකොට මොකද්ද පුතේ තිබුණේ? පළවෙනි එක තමයි පුතේ සෙල්ලිපි වල තිබුණ විහාර ආරාම පාලනය. විහාර ආරාම පාලනය පිළිබඳ මේ සෙල්ලිපි වල සඳහන් කරලා තිබුණා. තව තිබුණා පුතේ මේ සෙල්ලිපි වල තිබුණ බදු අය කිරීම පිළිබඳ. සෙල්ලිපි වල තිබුණ බදු අය කිරීම. බදුළු ටැම්ලිපි එහෙම අපි ගත්තොත් එහෙම බදු අය කිරීම ගැන හොඳට තියෙන වෙළඳාම සම්බන්ධ සෙල්ලිපියක් තමයි පුතේ බදුළු ටැම්ලිපි. ඒතර අපිට තව දෙයක් කියන්න පුළුවන්. ආව් වෙළඳාම සම්බන්ධව වෙළඳ නීති රීති සම්බන්ධව තියෙනවා සෙල්ලිපි වල. ඊට පස්සේ ගම්වර පිදීම් පිළිබඳ තියෙනවා සෙල්ලිපි වල. ඒ කියන්නේ ගම්වර පිදීම් කියන්නේ මොකක්ද? ගම්වර පිදීම් කියලා අපි ගත්තොත් එහෙනම් මොනවද කියන්නේ? කවුරු හරි කෙනෙක් ගැන අපිට සමාජයට දෙන්න ඕන නම් එයා සෙල්ලිපියක් කොටලා දානවා. හරි. මේකද. එතකොට පුතේ අපි සෙල්ලිපි ගැන මේක පොඩ්ඩක් හදාරන්න ඔයාලා සෙල්ලිපි අනිවාර්යෙන් ඔයාලා සෙල්ලිපි ඉතිහාසය හදාරන දරුවෙක් නම් ඔබ සෙල්ලිපි සමග ඉන්න ඕනි. ඉතිහාසය සමග ඉන්න ඕනි. ඒතර අනිවාර්යෙන් ඔබට සිද්ධ වෙනවා පුතේ. සෙල්ලිපි හොඳට ඔළුවේ තියාගෙන මතක තියාගෙන යන්න. හරි. මම යනවා තුන්වෙනි එකට. පැහැදිලි දැන් අපි තුන්වෙනි ප්‍රශ්නේ දැන් මතකයි මොකද? ශිලා ලේඛනවල වාර්තා කර තිබූ කරුණු දක්වන්න. කරුණු තුනක් කියලා අහන්නේ. ඒතර අපි කිව්ව එකක් මොකද පුතේ? විහාර ආරාම පාලනය සම්බන්ධව මේකේ දක්වලා තියෙනවා. දෙවෙනි එක තමයි පුතේ බදු අය කිරීම පිළිබඳ මේකේ දක්වලා තියෙනවා. තුන්වෙනි එක තමයි පුතේ වෙළඳ නීති රීති සම්බන්ධ දක්වලා තියෙනවා කියලා. ওই තුන විතරක් මතක තියාගනින්නකෝ. ඕකට වැඩි ඕනේ නැහැ. හරි. ඊළඟට අපි කතා කරනවා පුතේ ඒත් පළවෙනි පාඩමෙන්මයි තියෙන්නේ බලන්න. පැරණි කාසි පිළිබඳ හදාරන විෂය කුමක්ද? කාසි පිළිබඳ හදාරන විෂය මොකක් වෙන්නේ නැතිද බං කාසි පිළිබඳ හදාරන විෂය? අනේ සර් කාසි පිළිබඳ හදාරන්නේ කාසි පිළිබඳ හදාරීම. වෙන එකක් දාන්න බෑ. දැන් මේකට නමක් කියනවා බං. කාසි පිළිබඳ කාසි අයින් කරලා නමක් කියනවා. මං අහන්නේ මේක. ඔව්. මොකද්ද පුතේ? කාසි පිළිබඳ හදාරන විෂය තමයි මොකක්ද? අපි කියනවා නානක විද්‍යාව කියලා. නානක මූලාශ්‍ර කියනවා කාසි වලට. ඒතර නානක කියනවා කාසි වලට. මොකද පැරණි කාසි පිළිබඳ හදාරන විෂය තමයි මොකද පුතේ? නානක විද්‍යාව පිළිබඳ හදාරීම. ඒක නානක කියලා කියනවා. ඊළඟට අපි යනවා දෙවෙනි පාඩමේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන අපිට දෙවෙනි පාඩමෙන්. අපිට සාමාන්‍යයෙන් පුතේ මේ දෙවෙනි පාඩමේ උඹලට මෙහෙමනේ. මම උඹලට කියනවා දෙවෙනි පාඩම දීර්ඝ කාලීන පේපරයක් බැලුවොතින් එහෙම ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයක් බැලුවොතින් එහෙම අනිවාර්යෙන් හැමදාම ආපු ප්‍රශ්නයක් තමයි දෙවෙනි පාඩම. මම මේක උඹලට කියනවා. හරි. උතර පුතේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අභිචාර විධි නම් කරන්න. අභිචාර විධි තුනක් නම් කරන්න කියලා අහනවා. ප්‍රාග්ඓතිහාසික මානවයාගේ. දැන් මට ওই ටික පැහැදිලි කරන්න වෙලා නැහැ. උඹලට මම ওই ටික කියලා දීලා තියෙනවා. ප්‍රාග්ඓතිහාසික මානවයා දැන් මම මෙහෙම කියනකෝ. යුග තුනක් තියෙනවා. අතීතය පිළිබඳ හැදෑරීමේදී යුග තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය නැත්නම් ඓතිහාසික යුගය කියලා කියනවා. මම කියලා දීලා තියෙනවා ටික. පුතේ මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අභිචාර විධි. ඒතර ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අභිචාර විධි කියන්නේ චාරිත්‍ර විධි මොනවාද කියලා මෙයන්. චාරිත්‍ර විධි ගැන අපි දැනගන්න නම් චාරිත්‍ර වාරිත්‍ර වල ඒ කාලේ දැන්ට අවුරුදු 1,25,000කට පෙර ඔබ ජීවත් වෙලා තියෙනවද ඒක දැනගන්න. අපේ ආච්චි ජීවත් වෙලා තියෙනවද? දෙකම නැහැනේ. ඒතර අභිචාර විධි දැනගන්න ක්‍රමයක් නැහැ. හැබැයි අභිචාර විධි දැනගන්න එක ක්‍රමයක් තියෙනවා. මිය ගිය අය පිළිබඳ අපි හදාරුවොතින් අන්න අභිචාර විධි ඒ කාලේ තියෙන චාරිත්‍ර මොනවාද කියලා දැනගන්න පුළුවන්. ඒතර පුතේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අභිචාර විධි තුනක් දක්වන්න කියලා තියෙනවා. එකක් අපිට ගන්න පුළුවන් මොකද්ද? මොකද්ද ගන්න පුළුවන්? ගුරුගල් ආලේපිත ඇට හම්බෙලා තියෙනවා ඇට සැකිලි.
ගුරුගල් ආලේපිත ඇට සැකිලි හම්බෙලා තියෙනවා කොහෙන්ද පුතේ? කොහෙන්ද? පාහියන් ගලි. ඊට පස්සේ හම්බෙලා තියෙනවා පුතේ තව එකක් තමයි වෙලා තියෙනවා ඔකෝ. මොකක්ද තව හම්බෙලා තියෙන්නේ? හිස් කබලක් හම්බෙලා තියෙනවා මේකේ කොහමද? හිස් කබල දෙකට බෙදෙනසේ සිදුරු විදලාද හිස් කබලක් හම්බෙලා තියෙනවා. එයි රළු දාර හා පිටස කොට උලා මට්ටම් කොට ගුරුගල් ආලේප කොට ඇත. මේ එකක්. ඔන්න එක අභිචාර විදියක් මොකද්ද පුතේ? පළවෙනි එක අපිට ගන්න පුළුවන් මොකද්ද? ගුරුගල් ආලේප කිරීම. ගුරුගල් ආලේප කොට ඇට හම්බීම. ඇට සැකිලි හම්බීම. දෙවෙනි එක ගන්න පුළුවන් පුතේ මොකද්ද? දෙකට බෙදෙනසේ සිදුරු විදලා හිස් කබලක් හා එයි රළු දාර හා පිටත කොටස උලා මට්ටම් කොට ගුරුගල් ආලේප කොට ඇත. දැන් මේවා තිබුණේ කොයිද කියලා ඔයාලා දන්නවා. ඊළඟ එක තමයි පුතේ මොකද්ද? නමා වකුටු කරන ලද ඇටසැකිලි හම්බෙලා තියෙනවා. නමා වකුටු කරන ලද ඇටසැකිලි හම්බෙලා තියෙනවා. රාවණායල්ලෙන්, පාහියන් ගලින්, හරි කුරුවිට බටදොබලෙනින් මේවා හම්බෙලා තියෙනවා. ඒතර මොකද්ද පුතේ? නමා වකුටු කරන ලද ඇටසැකිලි හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද මම කිව්වේ? දෙකට බෙදෙන හිස් කබල ඒ කතාව. ඊට පස්සේ ගුරුගල් ආලේප කොට ඇත. ඒතර ওই තුන තමයි ඔයාලා හම්බුනේ කොහෙද කියලා දැනගන්න අනිවාර්යෙන්. ඒක තමයි අභිචාර විදිවල ඔබ ලියන්න ඕනේ. බලපලා ලියලා තියෙන්නේ හරිද කියලා. ඊළඟට අපි ගන්නවා පුතේ ඓතිහාසික මානවයා ජීවත් වූ විරලාසිත එලිමාන් වාසස්ථාන දෙකක් දක්වන්න. ඓතිහාසික මානවයා කියන්නේ මේ අපිට මේ ප්‍රාක් ඓතිහාසික මානවයා ජීවත් වූ විරල ආශිත වාසස්ථාන දෙකක් නම් කරන්න කියලා කතා කරන්නේ. එලිමහානේ මිනිහ බුදිත පතිරාජ පහළ ඉඳන් කිතුල් ගහේ බට පාගන වාද. තෙත් බෙල්ලන් වියලිලාද සීගිරියේ අලිය දැකලා කන්දේ දඩයම් කරනා බණ්ඩ හොරෙන් ගිහිල්ලාද. ඒතර පුතේ ඒකේ තියෙනවා එලිමාන් වාසස්ථාන මිනිහාගල් කන්ද බූන්දල ලියලා. එලිමාන් වාසස්ථාන මිනිහාගල් කන්ද සහ විරලාසිත එලිමාන් වාසස්ථාන මිනිහාගල් කන්ද බූන්දල වැල්ලේ ගංගොඩ පතිරාජ වෙල ඔය ටික. හරි. ඊළඟට අපි යනවා පුතේ 7 වෙනි ප්‍රශ්නෙට. పూర్ව ඓතිහාසික යුගය ප්‍රාක් ඓතිහාසික යුගයෙන් වෙන්ව හඳුනා ගැනීමට යොදාගත් කරුණු තුනක් නම් කරන්න. පුතේ මේ ප්‍රශ්නේ ආවොතින් එහෙම මේක හැම පාරම වගේ ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් උඹලා මේක ලොකුවට හිතන්න එපා. මේක මේ රටපටල වලදී పూర్ව ඓතිහාසික යුගයක් ගහලා තියෙනවා. මේක ASCII තව එකක් ගහලා තියෙනවා ප්‍රාක් ඓතිහාසික යුගයක් කියලා. ඒක හිතන්න එපා. මේකේ මෙන්න මේ විතරනේ. పూర్ව ඓතිහාසික යුගයේ තාක්ෂණය ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒත් పూర్ව ඓතිහාසික යුගයේ තාක්ෂණය ගැන කතා කරනවා පුතේ. పూర్ව ඓතිහාසික තාක්ෂණය ගැන ක්‍රියාපාන හොඳම නිදසුන තමයි අපි ගන්නවා පුතේ. යකඩ මෙවලම් භාවිතය අම්මා. ගියා. යකඩ මෙවලම් භාවිතය ඊළඟට මොකද්ද? යකඩ මෙවලම් භාවිතය ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් ස්ථීර නිවාස. තව මොනවද? ස්ථීර නිවාස. තව යකඩ මෙවලම් භාවිතය ස්ථීර නිවාස. තව කීපයක් මම කතා කරලා තියෙනවා. විධිමත් සුසාන විධි. මැටි භාණ්ඩ භාවිතය නේද? ඊට පස්සේ කුෂිකර්මාන්තය ආරම්භුනේ මේ పూర్ව ඓතිහාසික යුගයේ. ඒතර මෙන්න මේවා පිළිවුවොතින් හරි. ඒතර පුතේ අපි ගන්න එක යකඩ මෙවලම් භාවිතය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ක්‍රමවත් අභිචාර විධි. අපි දන්නවා අභිචාර විධි ක්‍රමවත් තුනක් තිබුණා නේද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්ථීර වාසස්ථාන. මෙන්න මේ සියල්ලම ලියන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා ඒ පාඩමටමයි වාපීගාම හතරක් නම් දක්වන්න. මුල් ඓතිහාසික යුගය ගැන කතා කරද්දී වාපීගම්ම. වාපී කියන්නේ මොනවද? වාපී කියන්නේ වැව් ගම්මාන මොනවාද කියලා අහන්නේ. මහාවංශයේ සඳහන් වෙලා තිනවා වැව් ගම්මාන හතරක්. තුමන වාපී, හුන්දරී වාපී, කඩහ වාපී, විහාර වාපී කියලා වැව් ගම්මාන කීපයක් හතරක් කතා කරලා තියෙනවා පුතේ. මහාවංශය තුල ඒතර මෙතන ලියනවා සුමන වාපී, හුන්දරී වාපී, කඩහ වාපී, විහාර වාපී කියලා. මම මේක ලියන්නේ හැම එකම ලියන්න ඕනේ නෑනේ. හරි? ඒක ලිව්වොතින් අපිට තවත් වෙලා වැඩි වෙනවා. මේ පුංචි වෙලාවෙ අපිට ලොකු දෙයක් සාකච්ඡා කරන්න බැරි වෙනවා.
ඒකයි මම මේ දඩබඩ ගාලා දුවන්නේ. උඹලා හිතන ඇති අකෝ දුවනවානේ මූ කියලා. දැන් අපිට තියෙන්නේ පුංචි වෙලාවක්. උඹලා දන්නවා ඒක. හරි ඊළඟට අපි ගන්නවා පුතේ పూర్ව ඓතිහාසික මානවයා ගියා මානවයා. පොඩ්ඩක් ඉඳහල්ලා. ඔයද මේවා තේරෙන්නේ නැහැනේ තාම. పూర్ව ඓතිහාසික මානවයා භාවිතා කළ මහසිලා සුසාන වර්ග තුනක් දක්වන්න. මහසිලා සුසාන කියන්නේ මොකක්ද? දැන් මම කිව්වා නේද උඩ పూర్ව ඓතිහාසිකයේ තාක්ෂණය ගැන කියාපානවා කියලා අභිචාර විදි වලින්. ඒතර මේ මහසිලා සුසාන කියලා කියන්නේ මේ අභිචාර විදි වලටම තමයි. ඒතර අපි දන්නවා පුතේ ප්‍රධාන අභිචාර විදි තුනයි. එකක් තමයි පුතේ සිලා මංජුසා සොහොන්, අනිත් එක තමයි පුතේ මැටියොරු සොහොන්, වර්ණි සොහොන්. දැන් සිලා මංජුසා කියන්නේ මොකක්ද කියලා උඹලා දන්නවා. මම මෙහෙම කියනකො. සිලා මංජුසා සොහොන් කියනවා පුතේ ඒකත් මම මතක් කරන්නම්. සමචතුරස්‍රාකාර ගල්පතුරු කිහිපයක්ගෙන එය චතුරස්‍රාකාරව සකසා ඒ තුලට භස්මාවශේෂ සහිත මැටි බඳුනක් තැන්පත් කිරීමට කියනවා. තැන්පත් කළ ඒක චතුරස්‍රාකාර ගල් පූර්වකින් වැසීමට කියනවා සිලා මංජුසා සොහොන්. ඔය ඊළඟට කියනවා මැටියොරු සුසාන අපි දන්නවා මම කියන ලොකු එකාසේ පොඩි එක ඔබනවා කියන. හරි ඒතර පුතේ මොකද ලොකු එකාසේ පොඩි එක? විශාල මැටි බඳුනක්ගෙන ඒ තුලට භස්මාවශේෂ දාපු එකක් දානවා අර ලොකු එකාසට. හරි ඊළඟට බර්ණි සොහොන් කියලා අනේ බර්ණි සොහොන් කියන්නේ ඒක. සෝරි සමා වෙන මේ බල ඉතින් වැරදෙනකම්ම තමයි ඉන්නේ. මොකද අර බර්ණි සොහොන් කියන්නේ ලොකු එකාසේ පොඩි එක බොන එකට. ඒතර මැටියොරු සුසාන කියන්නේ මොකද පුතේ? අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක් හැඩති බේසමකට මොකද කරන්නේ? භස්මාවශේෂ සහිත මැටි බඳුනක් තැන්පත් කිරීම කියලා කියනවා. ඒතර ওই ටික තමයි මේ සිලා මංජුසා සුසාන වර්ග 3 කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා දසගම් ඇත්තන් පිළිබඳ කරුණු දක්වා ඇති සෙල්ලිපිය කුමක්ද? දසගම් ඇත්තන් කවුද යකෝ මේ දසගම් ඇත්තන්? මොකෙද තියෙන්නේ දසගම් ඇත්තන් කියලා? දසගම් ඇත්තන් කියලා මොකේද තියෙන්නේ? ඕ මොකක්ද තියෙන්නේ? දසගම් ඇත්තන් කියලා තියෙනවා විහාරයක යම් කිසි වෙලාවක දානයක් සපයන්න බැරි වුණොතින් හාමුදුරන්ට මේ ගම් 10ෙම ඉන්න පිරිස නායකයෝ කීප දෙනා එකතු වෙලා මේ හාමුදුරන්ට දානෙ දෙන්නේ. ඔක තමයි සඳහන් වෙලා තියෙන්නේ. මොන සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ? කළුදිය පොකුණේ සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙනවා මේ කතාව. දැන් දසගම් ඇත්තෝ කියලා කියන දන්නවා අපි. ඔය ඔක තියෙන්නේ 3 වෙනි පාඩමේ පුතේ. මතකයි? ගමික, පරුමක, දසගම් ඇත්තන් එහෙම තියෙනවා. ගමික අපිගේ ගෘහපති එහෙම ඔන්න ඔය ටික ඉගෙන ගත්තේ අන්නේ පාඩම. ඊළඟට යනවා ගෘහපතියන් පිළිබඳ කරුණු සඳහන් වන සෙල්ලිපිය කුමක්ද? ගෘහපතියන් පිළිබඳ කරුණු සඳහන් වන සෙල්ලිපියක් තමා මොකද්ද පැටව්? අනුරාධපුර පෙරිය පුලියන් කුලම ලිපියේ තියෙනවා පුතේ ගෘහපතියන් පිළිබඳ සඳහන් වන සෙල්ලිපියක් තමා අනුරාධපුර පෙරිය පුලියන් කුලම සෙල්ලිපිය. ඊළඟට අපි යනවා 12 වෙනි ප්‍රශ්නය. අරුණලි සටහන් අංක 12. බලහල්ලා. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ වැදගත් කම් 3ක් දක්වන්නේ. අම්මට සිරි දේවියන්ට පියතිස්ස. ඕකනම් සර් දෙක වසරේ ළමයිගෙන් ඇහුවා දන්නවා. අර 30ට පොඩ්ඩක් ඉඳහන් කිව්වේ සෝරි. මොහාට පොඩ්ඩක් ඉඳහන් කිව්වේ. අන්න එයා තමයි. හරි එතකොට පුතේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය කියන්නේ මේකේ වැදගත් සිදුවීම් කියලාකෝ. මිදුහාමුදුරුවෝ ලංකාවට වැඩමුවේ 30 පොඩ්ඩක් ඉඳහන් ඔය යන පාර වැරදි මේක තමයි හරි කියලා කිව්වේ මතකද? එන්නේ ඒක එයා තමයි. හරි එතකොට පුතේ එකක් තමයි මේ දේවානම්පියතිස්ස රජතුමා පුතේ ඉන්දියාවේ අශෝක රජතුමා සමග ඉතා සුවදශීලී මිත්‍රත්වයක් තිබුණා. ඒක එකක් තමයි අපි අශෝක අධිරාජ්‍යයා සමග සහයෝගයෙන් කටයුතු කළා. ඉතා සුවද බවක් තිබුණා. ඒක එකක් අපිට ගන්න පුළුවන් වැදගත්කමක් ඒක අපිට ගන්න පුළුවන් වෙච්ච එක. අනිත් එක තමයි පුතේ ගන්න පුළුවන් දේවානම්පියතිස්ස රාජ්‍යසමයේ තමයි පුතේ එන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩමුවේ. නේද? මිහිඳු හාමුදුරුවෝ වැඩමුවේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ. ඊළඟට ශ්‍රීමා බෝධීන් වහන්සේ මෙරට ඊට පස්සේ තව ගන්න පුළුවන් ඔය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ තමයි තව ගන්න පුළුවන් ඒවා අපිට ගත්තොතින් එහෙම මේක ගොඩාක් දේවල් තියෙනවා. එයා විධිමත් පාලනයක් තියෙනවා. මතකයි අර
කාවන්තිස්ස කාවන්තිස්ස නෙවෙයි බං. මොකද්ද? පාචරගාමත් එක්ක පාචරගාමේ ඉන්න අයට ආරාධනා කළාලු ශ්‍රීමා බෝධිය රෝපණය කිරීම සඳහා. එතකොට අන්න තව එකක් එනවා. මොකද ශ්‍රීමා බෝධින් වහන්සේ මෙරට වැඩමුනේ මෙයාගේ කාලේ. ඊට පස්සේ ශ්‍රීමා බෝධින් වහන්සේගේ ශාඛා ලංකාව පුරා ක්‍රියාත්මක හිටෙව්වෙත් වැඩමවලා මොකද්ද ඒකට කියනවා රෝපණය කළෙත් මේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ. එතකොට දේවානම්පියතිස්ස රාජ සමයේ වැදගත්කම කරුණු තුනකින් දක්වන්න පුළුවන්. අපි එකක් ගන්නවා මොකද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීම. ඊට පස්සේ අශෝක රජතුමා සමග ඉතා සුවදශීලීව කටයුතු කිරීම. ඊට පස්සේ ගන්න පුළුවන් පුතේ ශ්‍රීමා බෝධින් වහන්සේ මෙරට රෝපණය කිරීම. ඊළඟට ගන්න පුළුවන් ශ්‍රීමා බෝධින්ගේ අනුශාඛා ලංකාව පුරා ව්‍යාප්ත කිරීම. නැත්නම් රෝපණය කිරීම. 13 අතීත රජවරුන් භාවිතා කළ රාජ්‍යත්ව සංකල්ප 4ක් දක්වන්න. අතීත රජවරුන් භාවිතා කළ රාජ්‍යත්ව සංකල්ප. එකක් අපි ගමු නරේශ්වර. නර ඉසර කියලා කියනවා. නර ඉසර කියලා කිව්වේ කාටද පුතේ? නර ඉසර, නරේශ්වර, කූටකන්න අබය. ඊළඟට කියනවා ආලක්කපය මහරජ, ආලක මන්දාපති. ඒ කියනවා කාටද පුතේ? ආලක්කපය මහරජ කියලා කියනවා කාවන්තිස්ස රජතුමාට. කාශ්‍යප මහරජතුමාට. පළවෙනි කාශ්‍යපට කියනවා. ආලක්කපය කියන්නේ කොහෙද? පර්වත රාජ. හරි. ඊළඟට කියනවා දේවත්ව. දේවත්ව මහසෙන්. මින්නේරිය දෙයියෝ කියලා කිව්වා මහසෙන් රජතුමාට. මින්නේරිය වැව හැදුවා. ඒ හින්දා වැව හදපු හින්දා ඒ මිනිස්සු යාට කිව්වා මෙයා තමා මින්නේරිය දෙයියෝ කියලා. ඊළඟට පුතේ බෝධිසත්ව. බෝධිසත්ව හඳුනනවා පුතේ බුද්ධදාස රජතුමා. හරි. එතකොට ඔය හතර ලිව්වහන් සංකල්ප හතරක් දක්වන්න. ඒ හතරේ පාලනය කරපු රජවරුත් අපි දැන් කතා කළා. නරේසර, නරේශ්වර කියලා කිව්වා කූටකන්න අබේට, පර්වත රාජ කිව්වා කාශ්‍යප රජතුමාට, දේවත්ව කිව්වා මහසෙන් රජතුමාට, බෝධිසත්ව කිව්වා පුතේ කාටද? බුද්ධදාස රජතුමාට. 14 වෙනි එක මෙරට රාජ්‍යුරුමේ සිදු වූ ආකාරය දෙකක් දක්වා උදාහරණ දෙක බැගින් දක්වන්න. මේකේ බං මේ මම ওই පේපරේ බලද්දි පට්ටාදල උත්තරයක් තිබුණා නේ. තිරවුල්. මොකක්ද දන්නවද? පුතාගෙන් පියාට රාජ්‍යුරුමය හම්බුණා. මට හිතා ගන්න බෑ පුතා ඉපදුනාද තාත්තේ පුතාගෙන් තාත්තා ඉපදුනාද නැත්නම් තාත්තගෙන් පුතා ඉපදුනාද කියලා. අඩෝ ඔක හරියට බල්ලා ලියපිය. පොඩ්ඩක් හිතපන් මොන මැට්ටලයා වුණත් යකෝ පුතාගෙන් තාත්තට හිමි වෙන්න මොකද මේ ඌ. හරි. ඒතර පුතේ මේකේ කියනවා තාත්තගෙන් පියාගෙන් පුතාට. හරි. පුතාගෙන් තාත්තට නෙවෙයි පියාගෙන් පුතාට සිද්ධ වුණා. ආව පුතේ රාජ්‍යුරුමය. උදාහරණයක් ගන්න පුළුවන් අපිට. මොකද උදාහරණයක් දෙන්න? ඔව්. උදාහරණයක් තමයි පුතේ අපි ගන්නවා කාවන්තිස්ස රජතුමාගෙන් දුටුගැමුණු රජතුමාට රාජ්‍ය උරුම වුණා. ඊට පස්සේ වසභ රජතුමාගෙන් එයාගේ පුතාට රාජ්‍ය උරුමය වුණා. එතන මේ වංකනාසික තිස්ස මේක ගන්න පුළුවන් පියාගෙන් පුතාට. දෙවෙනි එක ගන්න පුළුවන් පුතේ සහෝදරයාගෙන් සහෝදරයාට. සහෝදරයාගෙන් සහෝදරයාට ගත්තොත් පුතේ අපිට ගන්න පුළුවන් පුතේ දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස රජතුමාට මේ රාජ්‍ය උරුමය. එතකොට මේ දෙක ලිව්වන් අර වගේ පුපාඩි උත්තර ලියන්න එපා පුතාගෙන් තාත්තාට කියලා. ඒ මොනද ඉතින් ආයි මට ඕක ඇති අවුරුද්දක් hina වෙන්නේ. ඇයි හත්තිලව්වේ ඕනේ මැටි මෝලෙට්ට දන්නවනේ අපෝ. තාත්තා නෙවෙයි ඉපදුනේ ඉස්සෙල්ලා. පුතා කියලා නෑ පුතා නෙවෙයි තාත්තා කියලා. ඊළඟට 15 වෙනි අරුණැලි සටහන් 15 අංක. පහත සඳහන් නිලධාරීන් සෙල්ලිපිවල හඳුන්වා දී ඇති ආකාරය ලියන්න. මොකද්ද? අනේ බං ඕක දිහා බලලා ඉන්නවා මම මෙතන අතේ තියාගෙන ලියනවා. හරි. වත්සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අධිකාරී. වත්සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අධිකාරී තමා පුතේ කවුරු කියන්නේ? කොතුරු ගෑනා. කාසියච්ච ගැසීමේ නිලධාරී. රූප අධික. භාණ්ඩාගාරික, බඩගරික. ඕක දැන් කොහොමත් එහෙමනේ බං. භෝජනාශාලා බතගු. හරි. භෝජනශාලා බතගු.
ඊළඟට යනවා 17 වෙනි ප්‍රශ්නය. හේන් වගා කිරීම වෙනුවෙන් අයකල කර තිබූ බදු වර්ග දෙකක් නම් කරන්න. හේන් වගාව සඳහා අයකල තිබුණ බදු. ඒතර හේන කියන්නේ රජයට අයිති දෙයක්. කැලේ කපලා තමයි හේන හදන්නේ. කැලේ අයිති රජුට. රජුට අයිති දේ කපලා හදනවට කියනවා රජු ගන්නවා ගාණ. ඒ මාරියන්නේ නැහැ. මගේ දෙයක් මට දීපන් ගාණ. හරි. ඒක තමයි බදු වර්ගය. මොකද්ද පුතේ බදු? නිස්සංගමල රජතුමා විසින් මේ බදු වර්ග අහෝසි කළා කියලා සඳහන් වීමක් වෙනවා. මොකද්ද? කැති අඩ, කෙටු කනවාය. ආයේ දෙක ලියහලව. කැති අඩ, කෙටු කනවාය. කැති අඩ, කෙටු කනවාය. තේන් කොටාගත් අය. එහෙම තියෙනවා. ඊළඟට අපි යනවා 18. නායක ස්වාමීන් වහන්සේ යටතේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා හඳුන්වන නම කුමක්ද? නායක ස්වාමීන් වහන්සේලා යටතේ වාසය කළ භික්ෂූන් වහන්සේලා හඳුන්වන. අන්තේවාසික නායක ස්වාමීන් වහන්සේලා යටතේ ජීවත් වූ පුංචි භික්ෂූන් වහන්සේලාට කියනවා යාළගේ යටතේ නම් ඉන්නේ අන්තේවාසී කියලා. පුංචි මයට නෙමෙයි. හරි? ඊළඟට අපි කතා කරන පුතේ මෙරට විධිමත් සත්ව පාලනයක් පැවති බවට කරුණු දෙකකින් දක්වන්න සාධක තියෙනවා පුතේ. ලංකාවේ සත්ව පාලනය තිබුණා කියලා. ලංකාවේ තමයි සාමාන්‍යයෙන් ඒ කාලේ ඉඳන් අපි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අංක 1 දෙනවා පුතේ ගවයට. ඒතර ගව පාලනය තමයි එදා ඉඳන්ම තිබුණේ. මේ ගව පාලනය තිබුණා කියන්න අපිට උදාහරණ දක්වන්න පුළුවන්. කීප තැනකම තියෙනවා මේ ගව පාලනය තිබුණා කියලා. මේ ගව පාලනය තිබුණා කියන උදාහරණයක් තමයි අපිට ගන්න පුළුවන්. මොකක්ද ගන්න පුළුවන් වෙන්නේ? එකක් තමයි පුතේ පොඩ ඉඳන් මගේ කේවරද නෑ 19. මොකක්ද අනිත් එක? ගව පාලනය තිබුණා කියලා. අපි මේ දන්නවා මේ ඒ කාලේ ගව පාලනයට නැත්නම් සතුන් බලා ගැනීම සඳහා වෙනම වෙන්නු ගම්මාන තිබිලා තියෙනවා. මේකට කියනවා ගෝපාලගාම. අපි ඔය ඉගෙන ගත්තේ ඔයිට කලින්. ගෝපාලගාම, මණිකාරගාම, පට්ටනගාම, නියංගම් කියලා. ඒතර ගෝපාලගාම කියනවා මොකටද පුතේ? ඔව් සතුන් බලා ගන්නා අය ඉන්න ගම්මානයේ ඉන්න ගෝපා. ඒතර සතුන් නැත්තම් පුතේ ගම්මානයක් බිහි වෙන්න බෑනේ. ගෝපාලගාම කියලා කියන්නේ ඒතර සතුන් හරකුන් බලා ගන්නා ගම්මානය කියලා කියනවා. හරකා කියන්නේ අපි ඒ කාලේ ඉඳන්ම අදහනවා ප්‍රධාන සතෙක් හැටියට. මොකද අපි යපුනේ කුෂිකර්මාන්තයේ මත ගොවිතැන මත. ඒතර ගොවිතැනට අත්‍යවශ්‍ය සතා තමයි හරකා. ඒතර ඒක එයාලට වෙන් වෙච්ච ගමක් තියෙනවා. ඒ කියන්නේ හරකුන්ට නෙමෙයි මේ හරක් බලා ගන්න. ඒට හරකුන්ට වෙන් වෙච්ච ගම් වැඩ නැහැනේ. බලත් ඉතින් ආය රට ගන්න ගොන්නේ ඉතින් එහෙම ඉච්චෙන්. හරි 19 ඊට තව මොකද්ද? තව තිබුණා පුතේ මේ ගෘහණියක් කිරි ලබා ගන්න ආකාරයේ අර රූපයක් තිබුණා. ගෘහණියක් කිරි ලබා ගන්න නැත්නම් බල වෙන දෙයක් හිතයි. ගෘහණියක් කිරි ලබා ගන්න ආකාරයේ තිබුණා සීගිරියේ නාගපබ්බතක ඒ කියන්නේ සීගිරියේ සිටියමක දක්වලා තියෙනවා නේද? නාගපබ්බත ගලේ කැටයම් කරලා තියෙනවා ඔය ගර්භයේ කැටයම් කරලා තියෙනවා එළදෙනකගෙන් කිරි ලබා ගන්නා ගෘහණියක් පිළිබඳ සඳහන් වෙනවා. ඊට පස්සේ තව තියෙනවා පුතේ මේ කොළඹ කෞතුකාගාරයේ තියෙනවා සෙල්ලිපියක්. ඒ කියන්නේ ගෙනල්ලා තියෙනවා. ඒ සෙල්ලිපිය සඳහන් වෙනවා කිරිගෙරි කියලා. ගෙරි අපි ඔය කියන්නේ ගෙරියක් කියලා. ගෙරිය කියන්නේ හරකට. ඒ පුතේ කිරිගෙරි කියලා කියනවා. කිරි ලබා ගන්නා හරකාට කියනවා කිරිගෙරි කියලා. දැන් බලන්න වෙනෙව්ව මතක් වෙනවා ඇති. හැබැයි කිරි ලබා ගන්නා හරකට විතරයි පුතේ කිරිගෙරි කියන්නේ. ඊළඟට කියනවා පුතේ මොකද්ද? ලපනතිස්ස නැමැත්තෙකු ගැන සඳහන් වන හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සෙල්ලිපිය කුමක්ද? ලපනතිස්ස කියලා සඳහන් වෙන්නේ මොකේද? නැට්ටු කන්ද සෙල්ලිපියේ. එතන පුතේ මෙන්න මේ ප්‍රශ්න 20ම හරිනම් ඔයාලා බලන්න ඕනේ කීයෙන්ද? ඔයාලා බලන්න මේකට 2 ගාන දීලා 2 වැඩි කිරීම පොඩ්ඩක් ඉඳහල්ලා 2 වැඩි කිරීම
20 ලකුණු සමානයි 40යි. හරි? එහෙන් බලන්න. හරි? ඊළඟට අපි යනවා පුතේ අවසාන අංගය වන සිතියමට. මේන් ආවා ඕන් ආවා ඇල්ලුවා. පොඩ ඉඳහල්ලා මාර වැඩි අපි ඔහොම මත උඩ ටික බලගාව තියෙනවානේ. මම මේක මාක් කරන්නම් බලහල්ල ඈ. මොකද්ද තියෙන්නේ පළවෙනි එක පොඩ්ඩක් ඉඳහල්ලා බලනකන්. ඕ පළවෙනි එක තියෙන පුතේ අනුරාධපුරේ. අනුරාධපුරයේ තියෙන්නේ පුතේ මේ සිතියන්නම් පැටව මම හැමදාම කියනවා කියලාද සාමාන්‍යයෙන් එකම ස්ථානේ උඹලට ඇති තරම් ලකුණු කළා තමයි හුරු වෙන්නේ. දැන් මට උනත් ටික කාලයක් ගියා අමතක වෙනවා. ආයෙම ලකුණු කරත්තා මතක් වෙන්නේ. ඒ කියන්නේ හැමදේම මත අමතක වෙනවා. හැබැයි අපි අධ්‍යයනය කළොත් එහෙම අමතක වෙන්නේ. ඔන්න ඔතන ලකුණු කළා අනුරාධපුරය. මම මේ ගංගා ටික මතක තියාගන්න ඕන විදිහ කියලා තියෙනවා. ඒතර මෙතන තමයි අනුරාධපුරය තියෙන්නේ. දෙවෙනි එක අපි කතා කරනවා පුතේ මොකද පොළොන්නරුව. තිබ්බා උඹලා මේ මම සමහර වංග දැක්ක පොළොන්නරුව කියලා තියෙනවා. අම්මට සිරියා මෙන්න මෙහෙම කළා. මෙහෙම ඩොට් එකක් තියලා මුළු පොළොන්නරුව නෙවෙයි සාමාන්‍යයෙන් රත්නපුරත් අහු වෙන ගහනවා රවුම. ඒක බලාගනින්න ඈ. එහෙම ගහන්නේ නැහැ. මේක වැරදි. ඩොට් එකක් තිබ්බා ලිව්වා පොළොන්නරුව කියලා. ඊළඟ හරි දැන් දැක්කද මෙතන මේ මොකද පුතේ වැව මේ වැව ඒ වැව මොකද්ද පරාක්‍රම සමුද්‍රය ඉතින් එහා පැත්තෙන් තමයි තියෙන්නේ මොකද පුතේ පොළොන්නරුව හරි ඊළඟ මොකද්ද දීලා තියෙන්නේ මං උට්ට දැම්මා මොකද ඊළඟ ඔක්කොම තියෙන්නේ යට ඊළඟට අපි එනවා පුතේ බටදොඹලෙන කොහෙද තියෙන්නේ බටදොඹලෙන කොහෙද තියෙනව ඇත්තේ මෙන්න තියෙනවා බටදොඹලෙන බට දොඹ ලෙන අනේ බං ඇති බට දොඹ ලෙන මන් දන්නේ ලියාගනින්න ලෙන කියලා ඩොට් ටිකක් තිබ්බ මම හොඳේ ඊළඟට පාහියන්ගල මේ තියෙන්නේ ඔව් උන රෙද්දක් දෙයක්ෝ පාහියන්ගල බට දොඹලනේ ලිව්වා පාහියන්ගල ලිව්වා ඊළඟට අපි යනවා පුතේ මිනිහා ගල් කන්ද මිනිහා ගල් කන්ද ඊළඟට අපි යනවා බූන්දල මටක් ගා ලකුණු කරන්නම් බූන්දල ඊළඟට අලුගල්ගේ ඊළඟට තව ලිව්වා අපි රාවණා ඇල්ලද ඔව් රාවණා ඇල්ල හරිනේ තව එකක් තියෙනවාලු මොකද්ද කිතුල්ගල බෙලිලෙන සිතියම බලාගත්තා සිතියම හරිනම් පුතේ අපි බැලුවා මොකද්ද සිතියම ලකුණු 10යි 10න් කීයද කියලා දැම්මා එතකොට 40න් ලකුණු 40න් 40ම හරිනම් 40න් 40යි එකතු කිරීම 10න් 10ම හරිනම් 10යි
සමානයි ලකුණු 50යි. ඒතර මේක 50න් දෙන්නේ 50න් 50යි කියලා දැම්ම හැකි නැත්නම් 100න් මේ ගාන දැම්ම හැකි. හරි. එහෙනම් පුතේ අරුණලේ සටහන් අංක 1 අපි හම්බ වෙනවා ඊළඟ දවසේ අරුණලේ සටහන් අංක 2. හරි.